ඔයාගේ ඕනිම වියදමක් තප්පර 30කින් බජට් මාස්ටර් ඇප් එකට ඇඩ් කරමුද? වැඩේ හරිම සරලයි. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට කරන්න තියෙන්නේ මේ හෝම් පේජ් එකේ තියෙන ප්ලස් බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ එක්ස්පෙන්ස් කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ එක්ස්පෙන්ස් එකට අදාළ කැටගරි එක මොකක්ද කියලා සිලෙක්ට් කරන්න. කැටගරි එකක් නැත්නම් ඔයාලට අලුතෙන් කැටගරි එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා එන්නේ එක්ස්පෙන්ස් එකේ amount එක එන්ටර් කරන page එකට amount එක එන්ටර් කරන්න. ඒ වගේම ඊට අදාළ wallet එක මොකක්ද කියලා සිලෙක්ට් කරන්න. උදාහරණයක් විදිහට ඔයා payment එක කරන්නේ cash වලින් නම් cash කියලා සිලෙක්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ commercial bank, සම්පත් bank, people's bank වගේ bank account වලින් නම් payment එක කරන්නේ ඒ අදාළ bank account එක සිලෙක්ට් කරන්න. ඉතින් ඔයා තාමත් wallet එකක් create කරලා නැත්නම් ඔයාට wallet එකක් create කරගන්නත් පුළුවන් ලේසියෙන්ම. එහෙමනම් ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වියදමට අදාළ මොන හරි special note එකක් තියෙනවා නම් ඒ note එකත් enter කරන්න. ඊට පස්සේ ඒ සම්බන්ධව මොන හරි bill එකක් මොන හරි attachment එකක් තියෙනවා නම් ඒකත් attach කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට ලේසියෙන් වගේ transaction එක budget master app එකේ save කරන්න පුළුවන්. එහෙමනම් ඔයා දැම්ම budget master app එක download කරගන්න. මේ app එක සම්පූර්ණයෙන්ම free. ඔයා වීඩියෝ එක like එකක් දාලා මාව follow කරලා තියාගන්න. අමතක කරන්න එපා.